ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මමත් ගොඩක් හොඳින් ඉන්නවා. අද වීඩියෝ එක මොකක්ද කියලා ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති. එහෙනම් බලමු අද වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ දැන් මගේ වීඩියෝ එකෙන් දකින්නේ කොළඹ කයිට් ෆෙස්ටිවල් එක. කොළඹ ගෝල්ඩ් ෆේස් එකේ තමයි මේ කයිට් ෆෙස්ටිවල් එක තිබ්බේ. ඉතින් සෑහෙන්න කට්ටියක් ඇවිල්ලා තිබුණා. කියන්න බැරි තරම් ඒ තරම් කට්ටිය ගොඩාක් හිටියා. මම නම් මේ පළවෙනි පාරට තමයි මේ කයිට් ෆෙස්ටිවල් එකට ගියේ. අපි උදේ තමයි යන්න හිටියේ. ඒ වුණාට ඉතින් අපිට උදේ යන්න බැරි වුණා. අපි කොහොම හරි හවස 3ට විතර වගේ තමයි එහිට ගියේ. 3ට විතර ගිහිල්ලා කොහොම හරි රෑ 7:00මාර 8ට කිට්ටු වෙනකන් ඉඳලා අපි ආවේ. ඇත්තරම ගොඩාක් ලස්සන එක විදිහේ වෙනස් විදිහේ සරුංගල් ගොඩාක් තිබුණා. ඇත්තටම පුංචි අය විතරක් නෙමෙයි අපිටත් ඇත්තටම මෙතෙන්ට ගියාම මේ අපේ හිත අතරමං වෙනවා. ඒ තරම් ලස්සන එක විදිහේ හොඳ සරුංගල් ලස්සන නිර්මාණශීලීව ලස්සනට හදලා තිබ්බ සරුංගල්. ගොඩක් සරුංගල් වලට තෑගි හම්බ වුණා එතන හදපු. සෑහෙන සරුංගල් ප්‍රමාණයක් තිබ්බා. ඒ වගේම තමයි සෙනගත් සෑහෙන සෙනගක් හිටියා. ඉන්න තැනක්වත් නැහැ. ඒ කියන්නේ එක ගොඩේ වගේ තමයි ඒ තරමට සෙනග. හවස් වෙන්න තව කට්ටිය වැඩිපුර ආවා. හිටියට වැඩිය කට්ටිය වැඩි වුණා හවස් වෙනකොට ඒ තරම් සෙනග. ඉතින් පුංචි අය නම් ගොඩක් ආසාවෙන් හිටියා. බබාලා නම් ගොඩක් සතුටු වුණා. එතන කෑම වර්ග හැමදේම ඉතින් තියෙනවා පුංචි අයගෙන්. ඉතින් සරුංගල් වලින් විතරක් නෙමෙයි කෑම වලිනුත් බේරෙන්න බැරි වුණා අපේ බබාලාගෙන් නම්. එතකොට රෑ සංගීත ප්‍රසංගයක් තිබුණා. අපි නම් ඒකට හිටියේ නෑ රෑ වෙන නිසා අපි ආවා. 7:00 කිට්ටු කරලා ඉවරලා අපි ගෙදර ආවා. ටීවී එකටත් දුන්නා. මං හිතන්නේ ගොඩාක් කට්ටිය යන්න ඇති. මේකට ගියපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. 9 වෙනිදා තිබුණු කොළඹ තිබ්බ කයිට් ෆෙස්ටිවල් එක ගෝල්ඩ් ෆේස් එකේ තිබ්බ. ඇත්තටම ඉතින් ගොඩක් හොඳ විදිහේ තැනක් තමයි මෙහෙම දේවල් කරන එක. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද හැමෝටම ගිහිල්ලා විනෝද වෙලා සතුටු වෙලා ඉන්න පුළුවන් තැන්නේ මේවා. පුංචි අය නම් ගොඩාක් සතුටු වෙනවා. පුංචි අය විතරක් නෙමෙයි ඉතින් අපි වගේ ලොකු අය වුණත් එතනට ගියාම අපේ හිත අතරමං වෙනවා. ඒ තරම් ලස්සනයි. අපිට ඉතින් හරි නිදහසේ ඉතින් ගිහින් බලලා එහෙම එන්න පුළුවන්. අනිත් දේ තමයි ඉතින් එහෙම වියදමක් යන්නේ නැහැ. වියදමක් කියන්නේ අපිට ගමන් වියදම්. එතකොට පුංචි අය මොන හරි කෑම මොන හරි ඒ දේවල් ඉල්ලුවොත් ඇරෙන්න ඒ දේ බලන්න ඒ දේවල් වලට අපිට වියදමක් යන්නේ නැහැනේ. අනික මෙතන ගොඩාක් තරඟ වර්ග තිබුණා. සිග්නල් එකේ එක එවලින් ඇවිල්ලා එහෙම ගොඩක් තරඟවල් තිබුණා. අපි නම් තරඟවලට සහභාගී වුණේ නැහැ. ගොඩක් අය සහභාගී වෙලා තෑගි දිනාගත්තා. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් කරන එක ගොඩක් වටිනවා. ඒ අතර ඉතින් ඔයාලට පුංචි දෙයක් කියන්න හිතුණා. මම දැන් මේ YouTube එක පටන් අරගෙන අවුරුද්දකට වැඩි. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජුනි වලට තමයි අවුරුද්ද උනේ. ඒ වුණාට ඉතින් තාම මට subscribe 1000 නම් complete කරගන්න බැරි වුණා. ඉතින් එහෙම මම වීඩියෝ දාන එහෙම අනුව වෙන්න ඇතිනේ. ඉතින් මම වීඩියෝ ඒ කියන්නේ සමහර වෙලේට මම සති දෙක තුනක් එක දිගට වීඩියෝ නොදා ඉන්නවා. සමහර වෙලේට දානවා. එහෙම එක විදියට ඉතින් වෙන්න ඇති. තාම මගේ subscribe 1000 complete වෙලා නැහැ. ඒ වුණාට ඉතින් මෙච්චර කාලයක් මාත් එක්ක එකතු වෙලා හිටපු යාළුවෝ හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දැනට subscribersලා 600 ගණක් වගේ තමයි ඉන්නේ. අනිත් දේ තමයි ඉතින් watch time තමයිනේ ගොඩක් හදාගන්න අමාරු. හැමෝටම වගේ subscribeලා නම් කොහොම හරි හදාගන්න පුළුවන්. දැන් 2027 ඉඳලා subscribeලා 10ම තමයි. ඒකේ වෙනසක් නැහැ කිසිම 2027 අවුරුද්දේ ඉඳලා. ඒ වුණාට
වුණාට ඉතින් වොච් ටයිම් 8000ක් ඕනලු. දැනට තියෙන වොච් ටයිම් 4000නේ. 2027 අවුරුද්දේ පෙබරවාරි මුල ඉඳලා වොච් ටයිම් 8000ක් ඕනෙලු. ඉතින් තාම මගේ වොච් ටයිම් 1000ක් වගේ පුංචි ප්‍රමාණයක් තියෙන මේ මාස ඉතුරු මේ මාස ටික ඇතුළත 3000 වගේ හදාගන්න පුළුවන් වේද කියලා තමයි කල්පනා කරේ. මොකද නැත්තම් ආයෙ ලබන අවුරුද්දේ ඉඳලා වොච් ටයිම් 8000ක් වෙනකන් ඉන්න ඕන. 8000ක් හදාගන්න ඕන. ඒක ඉතින් YouTube එකෙන් ගෙනත් තියෙන අලුත් නීති ටික තමයි. වොච් ටයිම් 8000යි සබ්ස්ක්‍රයිබ්ලා නම් වෙනසක් නැහැ. 1000ම තමයි. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා මම වීඩියෝස් දාලා එහෙම සබ්ස්ක්‍රයිබ්ලා නම් කොහොම හරි එකතු වෙන වොච් ටයිම් තමයි ඉතින් හදාගන්න අමාරු. ඒක කමක් නැහැ. ඉතින් කොහොම හරි උත්සාහ කරනවා මේ මාස ටික ඇතුළත වොච් ටයිම් 4000 මං හදාගන්න. අනිත් දේ ඔයාලගේ මේ වෙනකොට වොච් ටයිම් 3000 පැනලා තියෙනවා නම් ඔයාලා කොහොම හරි මේ අවුරුද්ද ඇතුළත වොච් ටයිම් 4000 කරගන්න. නැත්තම් කොච්චර තිබුණත් ලබන අවුරුද්දේ ඉඳන් ඔයාලටත් වොච් ටයිම් 8000ක් හදාගන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එක කොහොම තමයි මා එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මාව subscribe කරන්න, මගේ වීඩියෝස් බලන්න කියලා. එහෙනම් ඉතින් අදින් මම වීඩියෝ එක ඉවර කරනවා. ආය අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න.